ප්‍රදේශවාසීන් සෑහෙන චෝදනා කරා දාන්න එපා මේ වගේ ප්‍රශ්නයක් ඉදිරියේදී එනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අද ඇවිල්ලා තියෙන්නේ. අය මෙයාලා කිව්ව කොයි කාලේද විරුද්ධ වුනේ? ඔය මැඩම්ගේ ආණ්ඩුව කාලේ තමයි 94 චන්ද්‍රිකා මැඩම්ගේ ආණ්ඩුව. මෙහෙන් තමයි අපිට යන්න කියලා ඉස්සෙල්ලම කිව්වේ මේ හම්දාන් කියලා තියෙන මේ එතකොට හිටියේ අපේ ඉන්දිකා ගුණවර්ධන මහත්මයා ඔකට විරුද්ධ වුණා මේ ඔතන කැම්පයක් දානවට. ඒකත් කැබිනට් ඇමතුමින් ආපහු අපිසිතේ අපුලක් කරලා එතකොට හිටියා මේ ආර්ථික ඇමති මේ අනුත්තරත් මහත්තයට කියලා තමයි ආපහු ඔක බලෙන් මොකද දැම්මේ. කලගවල් තියෙන්නේ ওই ශාලාවේ කැම්ප් එකකට මීටර 500ක් විතර මෙහෙන් මේ බොල්ලුගොඩ කියන ප්‍රදේශේ. එහෙට ගිහිල්ලා මායි වයිපුයි ওই හයිලෙවල් පාට එනකොටම තමයි එකපාරට මෙයා දුමක් වගේ දැක්කා. පස්සේ එකපාරට සද්ද දෙයක් වගේ ආවා. පාර පොඩ්ඩක් විතර ඉන්නකොට මේ කට්ටිය කෑ ගහගෙන එනවා. පස්සේ අපි ඒත් ටික පොඩ්ඩක් බලලා ඉන්නකොට හමුදා නිලධාරීන් ඒකට කිව්වා මේ එහෙම පිපිරීමක් පොඩ්ඩක් අයින් වෙන්න කියලා. අපි පාර පොඩ්ඩක් අයින් වෙන කිලෝමීටර් දෙකක් විතර දිව්වා. මාඩ විතර සද්දයක් වගේ ඇහුණා. අපි හිතුවා මේ ශාලාවේ කැම්ප් එක ගාවමනේ අපි ඉන්නේ. ඒ නිසා එහෙ පුහුණු වෙනවා ඇති කියලා. දෙකක් වගේ සද්ද එනකොට එකපාරටම ලොකු දුමක් වගේ නැගුණා. පස්සේ මේ කට්ටිය කිව්වා ශාලාවේ අගබඩාව පුරලා තියෙන්නේ. ඉතින් ඈතට යන්න කියලා. මගේ දුව ඒකට හැමෑලි ක්ලාස් ගිහිල්ලා. ඇත්තට මට කර කියා ගන්න යන්න නැතුව ගියා. දුව නැහැ තාමවත්. ඒ කියන්නේ මෙහි ඈතට එක්කගෙන ගිහිල්ලා. ඒ තුනත් අපි කට්ටිය දිව්වා. අම්මා අතරමං වුණා. ඊට ඉතින් අපි දුවල ගිහිල්ලා ඉතින් ඈතට හිටියා. මම ඉන්නේ කැම්ප් එක ඉස්සරහා කඩේ බජාජ් කඩේ. මේ මගේ යාළුවත් දැන් එතන යා කඩේට වැඩි ඇල්ල යන්න යන ගමන් ඊට පස්සේ අපි පාරට ගියා බැරි නම් ලොකු ගින්නක් යනවා. ඒ ගින්න යන වෙලාවේ මේ ආයෙත් අපි ගෑ ගාලා කිව්වා ලොකු ගින්නක් යනවා. ඊට පස්සේ කැම්ප් එක කට්ටිය දුවගෙන ඇවිල්ලා කිව්වා යන්න කියලා. ඊට තමයි අපි සේරම නම් අපි දැක්ක ගිනි පොකුරු යනවා ඉස්සෙල්ලාම උඩට. මේ අපි හිතුවේ නෑ ලොකුවට පැතිරලා යයි කියලා. ඊට පස්සේ මේ කිසිම දෙයක් කරන්න විදියක් නෑ. තිබ්බ සේරම අරගෙන අපි එහාට උඩට ගියා. ඊට පස්සේ උඩට යනකොට තමයි මේ සේරමලා අපි එහෙට යවුවේ. ඊට පස්සේ තමයි ලොකුවට ගින්න පැතිරලා ගියේ. ඉස්සලාම දැක්කා කියන්නේ හිතා ගන්න බැරි විදිහට ගින්න ගියේ. කොහොම පිටුල සත්‍ය වුණා. හොඳටම සත්‍ය වුණා. ඒ සත්‍යෙට තමයි අපි ගොඩක් බය වුණේ. බය වෙච්ච පාර අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ මේ ගෙදර අයත් එහෙන් ඉන්නවා අපේ ගෙවල් වලට ගොඩක් ළඟයි මීටර 50ක් නෑ දුර. ඊට එහෙම අපි දුවලා ගියා මේ ගෙදර අය බලන්න. ඒ බලනකොට තමයි සේරම අරගෙන උඩ හඩි. සමහරුන්ගේ ගෙවල් වල කට්ටිය සීසීකට හොයාගන්න බෑ. අහුවෙච්ච ලොරි වල නැග්ගා. වාහනේ එහෙන් ඇක්සිඩන්ට් වුණා මේ ට්‍රැෆික් එකේ හින්දා. දැන් සමහරු තාමත් හොයන ළමයි තමන් ගෑන් ළමයා නෑ තැන් වල ඒ වගේ සිද්ධියක් වුණේ මේක එකපාරට උකුරන්න ගත්තා මිනිස්සු හමුදාෙන් යන්න කියලා හමුදානුත් එකපාරට බලලා ගිහුවට යන්නේ කොහෙද කියන මොකද නෑ ඉතින් අතම 8ක් 10ක් දිහාට තමයි අපිට යන්න කිව්වේ